මේ දවස්වල හැමෝම කතා වෙන්නේ දකුණේ මනුස්සකම ගැන. ඔව් ඒ තමයි දකුණේ මිනිස්සුන්ගේ හැටි. ගම් වතුර ටිකක් වැඩි වෙගෙන එනකොට දකුණේ මිනිස්සු මුළු රටම කන්න දෙන්න බත්තු වෙන්නත් පටන් අරගෙන ඉවරයි. අද වුණත් ආධාරකතු කරන තැන් පාරක් ගානේ හැම තැනම බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඊට පස්සේ දවස් ඉඳලා කිසිම කඩේක ෆුඩ් සිටියක වතුර බෝතලයක් ගන්න තිබ්බේ නැහැ හදිස්සියකට මිනිස්සෙක්ට. ඔක්කොම ටික අපේ උඹලට එවලා. උන් එතරින් නවතුනේ නැහැ. උඹලට වතුර නැති නිසා ඉස් බෝතල් වලට පිරිපහදු කරපු වතුර පුරවලා ඒකත් මුන් උඹලටම තමයි එව්වේ. අනිත් අමතක කරන්න බැරි සෙට් එක තමයි අපේ දීවර මහතුරු ටික. ඒ බෝටු මදි කියනකොට මේ සෙට් එකම ඔය බෝටු ටික වාහන වල පටාගෙන කෙලින්ම එහෙට තමයි ගියේ. ඉතින් මෙන්න මේ කතන්දර ටික දකිනකොට ඇහෙනකොට මට ඇත්තටම තියෙන මාර අභිමානයක් මේ දකුණේ මිනිස්සු ගැන. මොකද අපිත් පොඩි කාලේ ඉඳලම මේ දකුණේ මනුස්සකමත් එක්ක හැදුණු දකුණේ උන්.